මේ කතාව ඔබට මටත් අයිති කතාවක්. ඒ ඔබත් මමත් අප සියලු දෙනාම ජීවිතයේ යම් දිනක හෝ අවංක සැබෑ ආදරය සොයා ගිය ගමනක් නිසාවෙන් මේ කතාව ඇත්තේ ඔබ තුලයි. එහි නාමිකයා ඔබයි. ඔබේ කතාවේ අපට අවබෝධ කරගත හැකි වන්නේ විශ්ව ආකර්ෂණ නීතිය යනු හුදෙක් සිතුවිල්ලක් පමණක් නොව එය හදවතේ අවංක කම්පනය හා ක්‍රියාවන්ගේද පණ ගැන්වෙන සත්‍යයක් බවයි. හොඳයි. දැන් මේ අවංක ආදරයක් ඔයාට ආකර්ෂණය කරගන්න එක ගැන මම ඔයාට විශ්ව ආකර්ෂණ නීතිය ඇසුරෙන් පොඩි කතාවක් කියන්නට හිතුවා. මේ කතාව ඔයා හරියට තේරුම් ගත්තොත් ඔයාට විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කළා ඕනෑම කෙනෙකුගේ ආදරය ඊටමත්ම ඉක්මනින් ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එයාගේ අවංකම ආදරය ඔයාට ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. හරි. මම අද කතා නායකයාට නමක් දාන්නට හිතුවා. එයාගේ නම තමයි අමාලි. අමාලි කියන්නේ තරුණියක්. ඇයගේ ජීවිතයේ සාර්ථකත්වයෙන් පිරිය එකක් වුණත් ඇගේ හදවතේ යම් හිස්තැනක් තිබුණා. ඒ අවංක ආදරයක අඩුවයි. ඇය බොහෝ සම්බන්ධතා ඇති කරගත්තා. ඒත් ඒවා සියල්ලෝම මොහොතක සතුටට පමණක් ඉතිරි කර නැති වී ගියා. මේ නිසා අමාලි ටිකෙන් ටික කනස්සලු වුණා. ඇයට ලෝකයේ දෙස බැලීමේදී පෙනෙන්නට උනේ ව්‍යාජ සබලතා සහ තනිකම පමණයි. ඇගේ සිතුවිල්ල නිසකයෙන්ම නිෂේධාත්මක වුණා. මට කවදාවත් සැබෑ ආදරයක් ලැබෙන්නේ නැහැ. හැමෝම මාව දාලා යනවා. මම ආදරය ලැබීමට තරම් වටින්නේ නැහැ. වැනි අදහස් ඇගේ මනසේ නිතරම කරකැවුණා. හැබැයි එක දවසක් ඇය ආකර්ෂණ නීතිය පිළිබඳව පොතක් කියවීමට පටන් ගත්තා. ඒ සඳහන් වුණේ ඔබ විශ්වයට මුදාහරින කම්පනය ඔබටම ආපසු ලැබෙන බවයි. අමාලිට වැටහුණා ඇය බලාපොරොත්තු වූයේ අවංක ආදරය වුණත් ඇය නිරන්තරයෙන්ම විශ්වයට මුදාහැරියේ ආදරය නැතිවීම සහ වටිනාකමක් නැති බවේ නිෂේධාත්මක කම්පනයයි. එබැවින් ඇයට නැවත ලැබුණේද එම නිෂේධාත්මක අත්දැකීම් පමණයි. කතාවට මැදින් ඇඩ් එකක් දාන්න හිතුවා. ඔයා දන්නවද පළවෙනි විශ්වයේ රහස මොකක්ද කියලා? ඔබ බලාපොරොත්තු වන දේ නොව ඔබ දැනටමත් කම්පණය වන දේ විශ්වය ඔබට ලබා දෙනවා. සැබෑ ආදරය අවශ්‍ය නම් ඔබ මුලින්ම ආදරයේ කම්පණයට පැමිණෙන්නට ඕනේ. ආදරයේ කම්පණයට පැමිණෙන්නට ඕනේ. හරි. ඔන්න ඇඩ් එක ඉවරයි. දැන් අපි යමු දෙවෙනි පරිච්ඡේදයට. ප්‍රථමයෙන්ම ඔබට ආදරය කරන්න. ඒකට අපි කියනවා ස්වයං ආකර්ෂණය කියලා. තම සිතුවිලිවල බලය තේරුම්ගත් අමාලි වෙනස් වීමට තීරණය කළා. ඇය ප්‍රථමයෙන්ම තීරණය කළේ තමාටම ආදරය කිරීමටයි. අවංක ආදරයක් ආකර්ෂණය කර ගැනීමට නම් මම මුලින්ම අවංක පුද්ගලයෙක් වෙන්නට ඕනේ. ඒ වගේම මම මා ගැන අවංකවම සතුටු වෙන්නට ඕනේ කියලා ඇය තේරුම් ගත්තා. ඒ වගේම අමාලි තව වැඩක් කරන්නට පටන් ගත්තා. අපි මේකට කියනවා නිෂේධාත්මක සිතුවිලි පවිත්‍ර කිරීම. ඒ කියන්නේ cleaning the negative thoughts කියලා. අමාලි දිනපතාම තමාටම මෙසේ ප්‍රකාශ කිරීමට පටන් ගත්තා. මම ආදරය ලැබීමට වටිනවා. මම සතුටින් හා පරිපූර්ණයි. මම මාගේ ජීවිතයට අවංකව ආදරය කරනවා. ඇය මේවා කිව්වේ යන්ත්‍රයක් මෙන් නෙමේ. තම හදවතට දැනෙනසේ. ඇය කණ්ණාඩියේ ඉදිරියේ සිටගෙන සිනාසී එම වචනවල බලය විශ්වාස කළා. මුලදී ඇගේ යටිසිතේ ප්‍රතික්ෂේප කළත් දිනෙන් දින පුනරුච්චාරණය කිරීමෙන් පස්සේ ඇගේ සිතුවිලි ධනාත්මක වෙන්නට පටන් ගත්තා. ඒ වගේම ඇය තව දෙයක් කරා. ආදරේ හැඟීම් පුරුදු කරා. ඒකට අපි කියනවා practicing the feeling of the love කියලා. ආකර්ෂණ නීතියේ ප්‍රබලතම රහසක් වන්නේ ඒ දැන්ටමත් ලැබී ඇතිසේ හැඟීම. අමාලි සෑම උදෑසනකම මිනිත්තු 15ක් පමණ භාවනා කරන්නට පටන් ගත්තා. ඇය කළේ මෙන්න මේ විදියටයි. ඇස් පියාගෙන තමාට අවශ්‍ය අවංක ආදරය විඳින අයුරු මනසින් දැක්කා. තම සහකරු සමග සිනාසෙන, ඔහු සමග අතින් නල්ලාගෙන ඇවිද යන, සතුටින් කතාබස් කරන දර්ශන හිතින් මවා ගත්තා. වඩාත් වැදගත් වන්නේ එම ආදරය දැන්ටමත් ලැබී ඇති නිසා
ඇයගේ හදවතේ ඇති වූ සැනසීම, සතුට සහ ආරක්ෂාව යන හැඟීම් තමන්ගේ ජීවිතයටම දැනීමට පටන් ගැනීමයි. ඔන්න ගයිස්, තවත් ඇඩ් එකක් මම මෙදින් දාන්නට පටන් ගත්තා. මේකට අපි කියනවා හදවතට දැනෙන රහස. අවංක ආදරය හදවතට දැනෙන්නේ සැනසීම සහ නිරපේක්ෂ ආශාවක් වශයෙන්. ඔබේම හැඟීම ඔබේ හදවතේ දැන්ටමත් නිර්මාණය කළා නම් තියෙන්නේ. ඔබ විශ්වයට යවන්නේ මම සූදානම් යන ප්‍රබල සංඥාවයි. හරි, ඇඩ් එක ඉවරයි. අපි කතාවට යමු. මේ ආකාරයට අමාලි වෙනස් වුණා. ඇය වඩාත් ආදරණීය, ප්‍රීතිමත් සහ සැහැල්ලු පුද්ගලයෙකු බවට පත් වුණා. ඇගේ කම්පනය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇය තවදුරටත් ආදරය සෙව්වේ නැහැ. ඇය එය විකිරණය කරන්නට පටන් ගත්තා. ඔන්න අමාලිගේ කතාවේ අපි 3 වෙනි පරිච්ඡේදයට ආවා. මේක හොඳින් ඔය අවබෝධ කරගන්නට ඕනේ. අපි මේකට කියනවා අවංක ආදරයේ නිර්වචනය සහ ක්‍රියාව කියලා. බොහෝ දෙනෙක් ආදරය ඉල්ලා සිටින්නේ Tamanට නැති දේ පිරවීමටයි. එහෙත් අමාලි තේරුම් ගත්තා අවංක ආදරයක් ආකර්ෂණය කරගත හැක්කේ තමා පරිපූර්ණ වූ පසුව පමණක් කියලා. ඒ වගේම මේ පොයින්ට් එකත් හොඳට මතක තබා ගන්නට ඕනේ. ආදරයේ පැහැදිලි නිර්වචන ඔයා දකින්නට ඕනේ. අපි මේකට කියනවා clarity in love කියලා. අමාලි තමාට අවශ්‍ය ආදරය පිළිබඳව පැහැදිලි වුණා. ඇය කඩදාසි කොලයක් ගෙන තමාට අවශ්‍ය සහකරුගේ ගතිගුණ ලයිස්තුගත කරන්නට පටන් ගත්තා. මේක හුදෙක් බාහිර රූපය ගැන නොවේ. ඔහු තුළ තිබිය යුතු අවංකකම, දයාව, ගරුත්වය සහ සෙනෙහස වැනි ගුණාංග ගැන වුණා. ඔන්න මම ආයිත් මැදින් ඇඩ් එකක් දාන්නට පටන් ගත්තා. ඔයා විශ්ව ආකර්ෂණ නීතියෙන් යම් දෙයක් ඉල්ලනවා නම් ඔයාගේ හදවතේ උපරිම පැහැදිලි බවක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ඔබ විශ්වෙන් ඉල්ලන දේ ගැන සැකයක් ඇතනම් විශ්වයට ඒ ලබා දිය නොහැක. ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වන්නේ ඔබේ ඉල්ලීමේ නිවැරදිභාවය අනුවයි. හරි, ඇඩ් එක ඉවරයි. අපි දැන් ආයි කතාවට යමු. ඊළඟට අමාලි ගන්න වැදගත්ම පියවර තමයි ක්‍රියාවේ පියවර. අපි මේකට කියනවා inspired action කියලා. ආකර්ෂණ නීතිය කියන්නේ බලා සිටීම නෙවෙයි. ඒකට කියන්නේ ප්‍රේරිත ක්‍රියාව කියලා. ඒ කියන්නේ inspired action එක කියලා. අමාලි තමාට එවැනි සහකරුවෙකු අවශ්‍ය බව තදින්ම විශ්වාස කළ නිසා ඇය කලේ ඔහුට ගැළපෙන ජීවිතයක් නිර්මාණය කර ගැනීමයි. ඇය තම විනෝදාංශයන් වෙනුවෙන් වැඩි කාලයක් යෙදුවා. නව දැනුම සෙව්වා. ඇය සතුටින් සිටියා. සතුට සොයන අය ඇය වෙත ආකර්ෂණය වුණා. ඒ වගේම ඇය ධනාත්මක පරිසරයක් පවත්වා ගත්තා. ඇය නිරන්තරයෙන්ම සතුටින් සිටින මිතුරන් සහ ධනාත්මක පරිසරයන් තෝරා ගත්තා. නොසැලෙන විශ්වාසය ඇති කරගත්තා. ඇය සැබෑ ආදරය ගැන තවදුරටත් කලබල නොවී ඒ කොහේ හෝ තැනක ඇය වෙත පැමිණෙමින් තිබෙන බව ඇය තදින්ම විශ්වාස කළා. ඒ වගේම ආදරය සොයන එක ඇය අත්හැරියා. ඔන්න ගයිස්, අපි 4 වෙනි පරිච්ඡේදයට ආවා. මේ කතාවේ ලස්සනම හරිය තමයි මේක. මේකට අපි කියන්නේ විශ්වීය හමුවීම කියලා. අමාලිගේ ජීවිතේ ටිකෙන් ටික ඔන්න දැන් වෙනස් වෙමින් තිබුණා. ඇය සතුටින්, සැහැල්ලුවෙන් සහ ආදරයෙන් පිරිපුන් කම්පනයකින් යුතුව ජීවත් වුණා. දිනක් ඇය තම විනෝදාංශයක් වූ ස්වේච්ඡා සේවයක් සඳහා සහභාගී වෙමින් හිටියා. එම ස්ථානයේදී ඇයට සඳරු නම් තරුණයෙක් හමු වුණා. සඳරු අමාලිමෙන් අවංක, සතුට සිතින් යුත් දයාවන්ත පුද්ගලයෙක්. ඔවුන් දෙදෙනාම මුල සිටම දැනුනේ පුදුමාකාර බැඳීමක්. එය හදිසි ආදරයක් නොවේ. එක ආත්මයන් හඳුනා ගැනීමක් බඳු වුණා. අමාලි තමා ලයිස්තුගත කළ සෑම ගතිගුණයක්ම වගේ සඳරු තුල තිබෙන බව ටිකෙන් ටික ඇයට තේරුම් ගියා. ඔවුන්ගේ ආදර කතාව කාලයක් යද්දී ලස්සනට ආරම්භ වුණා. අමාලි තේරුම් ගත්තා මේ ආදරය ඇය සෙව් දෙයක් නොව ඇය බවට පත් වූ දෙයක ප්‍රතිඵලයක් කියලා. ප්‍රතිඵලය කියන්නේ මොකද්ද? ඇගේ හදවතේ අවංක ආදරය දැනුනේ කෙසේද? එය ඇගේ මනසට ගෙන ආවේ සමබරතාවය, විශ්වාසය සහ ගැඹුරු සාමයයි. ඇයට තවදුරටත් ඇගේ වටිනාකම ගැන සැකයක් ඇති වුණේ නැහැ. ඇය සැබවින්ම ආදරය ලැබීමට වටින බව දැනුන නිසා විශ්වයේම වටිනාකම තහවුරු කරන්නට ටිකෙන් ටික පටන් අරන් තමයි තිබුණේ. ඔන්න දැන් ගයිස්, කතාවේ අවසාන පාඩමටත් අපි ලං වුණා. අපි මේකට කියනවා විශ්ව ආකර්ෂණ නීතිය සහ අවංක ආදරය කියලා. ඔයා දන්නවද?
අවංක ආදරය හදවතට දැනෙන්නේ ඔබ මුළුමනින්ම ඔබම වූ විටයි. එය ඔබව ආකර්ෂණය කරගන්නේ පියවර 3කින්. පළවෙනි පියවර ඉල්ලීම. අපි මේකට කියනවා ආස්කින් කියලා. ඒ වගේම නීතිය බලපෑම. ඒ කියන්නේ මොකද්ද? පැහැදිලි සහ අවංක චේතනාවක් විශ්වයට මුදා හැරීම. ඒ වගේම හදවතට දැනෙන ආකාරයෙන් ඒ කරන්නට ඕනේ. මට අවශ්‍ය මේ වගේ ආදරයක් ගැන ගැඹුරු විශ්වාසය හිතේ ඇති කරගන්නට ඕනේ. අංක 2 තමයි විශ්වාසය. believe in. ඒ දැන්ටමත් ලැබී ඇතිසේ ඔයා කම්පන සංඛ්‍යාතයක් විශ්වයට මුදා හරින්නට ඕනේ. හදවතට දැනෙන ආකාරයෙන් සැනසීම, සාමය සහ නිරපේක්ෂ ආරක්ෂාවක් ආදරයක් දැනීම ඔයාගේ හදවතින්ම එන්නට ඕනේ. අංක 3 තමයි පිළිගැනීම. receiving. මේකට නීතිය බලපෑම යෙදෙන්නේ එම කම්පනයට ගැලපෙන ක්‍රියාවන්හි යෙදීම තුලින්. ඊට පස්සේ හදවතේ දැනෙන ආකාරයෙන් ඔයා මේකට සූදානම් වීම සහ විශ්වීය හමුවීම පාසුවෙන් පිළිගැනීමට හැකිවීමට ඔබේ හදවත කෙමෙන් හදා ගන්නට ඕනේ. හරි දැන් ටක් ගාලා බලමු අපිට මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද කියලා. මේ අමාලිගේ මේ ලස්සන කතාවෙන් අපිට පැහැදිලි වෙන්නේ අවංක ආදරය ආකර්ෂණය කර ගැනීමට නම් ඔබ මුලින්ම අවංක පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕන කියලා. ඔබ තුල ආදරය, දයාව සහ සතුට පුරවාගත් විට ඔබ ස්වභාවිකවම එම කම්පනයට ගැළපෙන ආදරයක් ඔබ වෙතට ආකර්ෂණය කරගන්නට පටන් ගන්නවා. ඔබ ඔබේ හදවතේ ආදරයේ ස්ථානයක් නිර්මාණය කළ විට විශ්වයේ පිරවීමට බැඳී සිටිනවා. අවංක ආදරයක් ආකර්ෂණය කර ගැනීම කියන්නේ ඔබේ කම්පනය වෙනස් කිරීම. දුක, තනිකම සහ බිය අත්හැර ආදරයේ, සතුටේ සහ ස්වයං වටිනාකමේ කම්පනයට ඔයාගේ හදවතින්ම ශරීරයෙන්ම ඔයා පැමිණෙන්නට ඕනේ. අවංක වෙන්නටත් පටන් ගන්නට ඕනේ. ඔබට ඇත්තටම අවශ්‍ය කුමක්ද යන්න ගැනත්, ඔබ කෙබඳු පුද්ගලයෙකු විය යුතුද යන්න ගැනත් ඔබටම අවංක වෙන්නට ඕනේ. ඒ වගේම ඔබගේ ක්‍රියාවන් ගැනත් ඔබ අවධානයෙන් පසු වෙන්නට ඕනේ. ඔබ ආකර්ෂණය කරගන්නා පුද්ගලයාට ගැළපෙන පරිසරයන්ට සහ ක්‍රියාවන්ට යොමු වෙන්නට පටන් ගන්නට ඕනේ. ඔහු ඔබ දැන් සූදානම්. අවංක ආදරයක් සොයා යාමට නොව අවංක ආදරයක් විකිරණය කිරීමට. එහෙම නැත්නම් අවංක ආදරයක් ආකර්ෂණය කිරීමට ඔබේ හදවත දැන් සූදානම්. ඔයාලට කරන්නට තියෙන්නේ ඔයාගේ හදවත විවෘත කරගන්න. ඔබ එසේ කළ විට විශ්වයේ නිසකයෙන්ම ඔබ බලාපොරොත්තු වූ ආදරය ඔබ වෙතට ගෙන එනවා. ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. එහෙනම් ඔබට ජය.